Welcome to my YouTube channel, Channel for Madhu. ඔගොල්ලෝ පාන් පිටි ටිකක් හොඳට මේ වගේ හලා ගන්න ඕනේ. මොකද ඒක සත්තු ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒකට බිත්තරයක් කඩලා දා ගන්න ඕනේ. මට ඒක දාන්න විදිය වීඩියෝ කරන්න අමතක වුණා. ඊට පස්සේ ඒකට ලීව්ස් ටිකක් හොඳට කපලා චූටියට කපලා දා ගන්න ඕනේ. ඊට පස්සේ චූටියට කපපු කැරට් ටිකක් එකතු කරගන්න. ඊළඟට ලුණු ටිකක් එකතු කරගන්න. එකතු කරගන්න. ඊපස්සේ ඒකට කැලරි හැන්දක් එකතු කරගන්න. ඔයගොල්ලෝ සැර ගොඩක් කනවා නම් හැන්දි දෙකක් විතර එකතු කරගන්න. අපේ බබාට දෙන්න ඕන නිසා මම එක හැන්දක් එකතු කරගත්තේ. ඊළඟට මේකට ලුණු හැන්දක් එකතු කරගන්න. වතුර චුට්ට දාලා අනා ගන්න ඕනේ. එකපාර වතුර දාන්න එපා. ගොඩක්ම දියාරු වෙයි. මෙන්න මේ වගේ දියාරු බැටර් එකක් වෙනකම් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා තෙල් ටික පෑන් එක වටේම යනකම් හොඳට ගා ගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ අපි හදාගත්ත බැටර් එකෙන් ටිකක් මේකට දාලා පෑන් එකට මේක තුනී කරගන්න ඕනේ හොඳට. මේක පියන වහලා විනාඩි 2ක් විතර තියලා ඊට පස්සේ අනිත් පැත්තත් දාලා හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. එහෙම ෆ්‍රයි කරගෙන මේක අපිට පෑන් එකෙන් එළියට ගන්න පුළුවන්. දෙපැත්තම දාලා මේ වගේ හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි හදාගත්ත රොටි ටික මේ වගේ ලෙමන් ජූස් එකකුත් හදාගත්තා නම් ඔයාලා බ්‍රෙක්ෆාස්ට් එකට මේක හොඳට රස බලන්න පුළුවන්. මේක මාරම රසයි. ඔයගොල්ලෝ හදලා කාලා බලන්න. ඔයගොල්ලෝ හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම අලුතෙන් දාන වීඩියෝ ඔයගොල්ලන්ට එන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මම ආයෙත් දවසක් වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.